ඔන්න අදත් අපි නිව්සීලන්ත ස්ටුඩන්ට් වීසා එකක් මේ වෙනකොට ග්‍රාන්ට් කරගෙන තියෙනවා. වයස අවුරුදු 48යි. මේ වෙනකොට බැංක කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. බැංකින් එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ වෙනකොට UK ක්වොලිෆිකේෂන් එකක්, ඒ කියන්නේ MBA එකක් තියෙනවා. UK affiliated university එකකින්. අපි ඇප්ලයි කරපු කෝස් එක තමයි Master of Management by Thesis. මේක research based master එකක්. Hello, good afternoon. Good afternoon sir. මට මේ වීසා ටීම් එකෙන් සර් අප්ඩේට් එකක් දාලා තිබ්බා. සර්වර් ඉමිග්‍රේෂන් එකෙන් අද 12:40 ගානකට කන්ටැක්ට් කරගන්න try කරලා තිබ්බා. ෆෝන් එක ආන්සර් වුණේ නැහැ කියලා. 12 හරියටම 12:48ට තමයි අපිට ඊමේල් එක දාලා තිබ්බේ. ඒක දාලා තිබ්බේ විනාඩි 5කට කලින් වගේ කෝල් එකක් අරගත්තා. ආන්සර් කරේ නැහැ. මේ දෙපාරක්ම අරන් තිබ්බා. ඒක බලන්න කියලා මේ නම්බර් එක වැඩ කරනවද කියලා අපි මේකයි කෝල් එකක් දුන්නෙත් සර්ට. දැන් නම් එක මම විනාඩි කිව්වා. හයි. මම කෝල් එකක් නැත්තේ. ඔව් මම කෝල් එකක් කිව්වා. ෆෝන් එක ගත්තත් දැන් ඕනේ. අරක ලෑන්ඩ් නම්බර් එක වැඩ කරේ නැද්ද සර්ගේ? හරි කමක් නැහැ සර්. යන්න ලෑස්ති වෙන්නක කන්ග්‍රැචුලේෂන්. හරි හරි. බය වුණානේ? Thank you.